ගතත් වේදනාවෙන් පිරී සිතත් සෝ දුකින් දිනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නෑ සුවේ ඉනුත් නෑ සුවේ සම්පතක් සතුටක් මෙතෙක් නෑ ලැබී මීරි යන වදන පමණක් අසා ඇතේ නමුත් මේ තුළ ඇයිරිලා තිබෙන අරුතක් මෙතෙක් නෑසේ බොහොම ස්තුතියි. මේ තරම් සිව්මැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා මම ගියා අවු කන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. මලින්ද ඇස් නැති තවත් සහෘදයෙකුට ඇස් දෙකක් ලබා දෙන්න. මේ හිරුස්ටා වේදිකාව, මේ හිරු නාලිකාව ට ශක්තිය ධෛර්යය ලැබුණා. ඒ වගේම මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබේ හඬෙන්, ඔබේ ජවයෙන් ඔබට පුළුවන් වුණා ඔවුන්ට දැස් ලබා දෙන්න. 92% ආදරණීය ප්‍රේක්ෂකයන් Thank you. ඔබට ලබා දීලා තියෙනවා.
ඔබේ ගමේ ආදරණීය සහෝදරයන් ඉන්නවා. ඔබත් එක්ක කතා කරන්න බලාගෙන. රුවන් මලින්ද විරුස්සා වේදිකාවේ දිගටම අපිත් එක්ක රැඳී ඉන්නවා. ඔහුගේ මේ දැවන්ත වීඩියෝ ප්‍රාකාරය ඉහළට එසවුන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ඔහුත් එක්ක ඉන්නවා. කොහමද ගමේ කට්ටිය? උද්දක බොමුණුසුම් මලින්ද අනුරාධපුරේ පිපිච්ච බොහොම සුන්දර මලක්. ඒ මලේ සුවඳ මේ මොහොතේ විහිදෙන අවස්ථාවේ මේ ආදරණීය මලින්දගේ ඒ ආදරණීය සහෘදයන් සියලු දෙනා ඒ සුවඳ විඳින මොහොතයි ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. බොහොම සංවේදී. මලින්ද පිළිබඳව කතා කරන්න ගොඩක් කාරණා අපිට තියෙනවා. මලින්දගේ ආදරණීය සහෝදරයා ප්‍රදීප් ඉස්සරහට එන්න. මලින්දත් ප්‍රදීපුත් අතර එකම එක සුවිශේෂීභාවයක් තියෙනවා. ඔබට ඒක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ප්‍රදීප් ආදරණීය සහෝදරයා Tamanගේ හැකියාව මුළු රටට ලෝකයට පේන්න මේ අවස්ථාවේ ප්‍රදර්ශනය කරද්දී ප්‍රදීප්ටත් ඒක දකින්න තරම් වරමක් නැහැ. නමුත් මේ හදවතින් නැගෙන ඒ හැඟීම් වලට මේ දෙසවන ඉඩ දීලා තියෙනවා. මේ මොහොතේ ආදරණීය සහෝදරයාගේ දක්ෂතාවය ඔබට ශ්‍රවණය කරන්න පමණයි ලැබෙන්නේ අවස්ථාවකට. නමුත් මේ මොහොතේ ඔබට දැනෙන හැඟීම මුළු හදවතින්ම කියනවා නම් මම කැමතියි. ඔව් ඇත්තරම මලින්ද කියන්නේ මගේ සොහයුරා. ඔහු කුඩා කාලේ ඉඳලම මියුසික් කියන විෂයට ගොඩක් ආසයි ඇලුම් කරා. ඉතින් ඔහුත් එක්ක එකතු වෙලා මාත් ගෙදර ඉන්න නිකන් ඉන්න ගමන් සින්දුවෙම අපි කියනවා පුරුදු වෙනවා. ඉතින් ගොඩක් සතුටුයි අද ඔහුගේ ගීතයට ලැබිය යුතු નિયમિત ප්‍රතිචාරය ශ්‍රී ලංකීය සහ ලෝකයේ සිටින ප්‍රේක්ෂක ජනතාව විසින් ලබා දුන්නා. මා සියලුම ප්‍රේක්ෂක ජනතාවට කියන්නේ ඔහුගේ හැකියාව සමග ඔහුත් සමග ඉදිරියටත් රැඳිලා ඔබට හැකි පමණින් ඔහුට සහයෝගය ලබා දීලා ඔහුව ඉදිරියටම ගෙනියන්න කියලා ඉල්ලා සිටිනවා. ආදරණීය සහෝදරයා ප්‍රදීප් එලෙස හදවතේ නැගෙන ඒ සංවේදී සිතුවිලි ප්‍රකාශ කරද්දී සහෝදරියත් ඉන්නවා මගෙත් එක්ක. අම්මයි තාත්තයි මැදිරිය තුල ඉන්නවා. අයියයි නංගි Tamanගේ සහෝදරයාගේ හැකියාවන් බලාගෙන ඉන්නවා. අයියට පේන්නේ නැහැ නමුත් නංගිට පේනවා. ඇස් දෙකෙන් කඳුළු ගලනවා මට දැනෙනවා. පේනවා. මේ වෙලාවේ ටිකක් කතා කරමු. මලින්ද කියන්නේ මගේ මල්ලි. එයා ගොඩක් ගායනයට දක්ෂ කෙනෙක්. ඉතින් එයාගේ දක්ෂතාවයන් මේ වෙනකන් අපි විතරයි දැක්කේ. දැන් මුළු ලෝකෙම ජනතාව මගේ මල්ලිගේ දක්ෂතාවයන් දකිනවා. ඉතින් මං කියනවා මගේ මල්ලිගේ දක්ෂතාවයන් දැකලා එයාට වෝට් කරලා මේ තරඟේ ඉදිරියටම ගෙනියන්න කියලා මම මුළු හදවතින් මේ කට්ටියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රදීප් මේ මොහොත හරිම සංවේදී. ඒ වගේම බොහොම උණුසුම්. ඒ උණුසුම් අවස්ථාවේ, ඒ සංවේදී අවස්ථාවේ මලින්ද එලෙස මුළු රටටම පේන්න Tamanගේ හඬ අවදි කරන වෙලාවේ, Tamanගේ දක්ෂතාවය පෙන්වන වෙලාවේ ප්‍රදීප්ට මම පුංචි අවස්ථාවක් දෙනවා. ඔබ සතුව සැඟවී තිබෙන හැකියාව මුළු රටටම පෙන්වන්න. මොකද හේතුව මලින්ද වගේම ප්‍රදීප් දක්ෂයි. ප්‍රදීප්ට අවස්ථාව මේ මොහොතේ නොලැබුණත් මං අහන්නේ මම කියන්නේ හිරුස්ටා වේදිකාවට නගින්නට මම මෙතනදී ඔබට අවස්ථාවක් දෙනවා. ඔන්න ඔබේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ. අනුරාධපුර රඹාවෙන් බිහිවෙච්ච ඒ විකසිත වූ කුසුම පිළිබඳව අපිට තවත් කතා කරන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තියෙයි. උද්දික ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරියට රුවන් මේ කටයුත්ත කරගෙන. ස්තුති රුවන්. මම අනුරාධපුරේ ආවොත් අනිවාර්යෙන් මලින්දලා ගෙදර ඇවිල්ලා යන්න එනවා. ආවොත් නෙමේ මං ඉතා ඉක්මනින් අනුරාධපුරේ ගියේ වහාම මම රඹෑ යනවා මලින්දලා ගෙදර. ඔබ සතුටෙන්ද? අනිවාර්යයෙන්මයි. ඔබ සතුටෙන්ද? අනිවාර්යයෙන්ම. එහෙනම් එච්චරයි. ඔබ සතුටෙන් නම් අපිත් සතුටෙන්. මලින්ද ඔබ අපිත් එක්ක දිගටම
හිරුස්ටා වේදිකාවේ රැඳෙනවා. ජංගම දුරකථන සමග විශේෂ පසුබිම් පැකේජයක් මොබිටෙල් ඔබ සමගයි සමුදා.